මට අද කතා කරන්න හිතුනේ ලෝකල් ඕ කේම්බ්‍රිජ් ඕ එඩෙක්සෙල් ඕ ලෙවල් කරන දරුවෝ ඉන්න අම්මලා තාත්තලාට. ගොඩක් වෙලාවට මේක තියෙන ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලට යන දරුවන්ගේ අම්මලා තාත්තලාට සාමාන්‍යයෙන් ඒගොල්ලෝ හිතනවා ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට ඕගලන් පේ කරන නිසා ටියුෂන් ක්ලාස් එකට ඕගලන් පේ කරන නිසා දරුවන්ව ටියුෂන් ක්ලාස් එකකින් හෝ ස්කූල් එකෙන් 100%ක් මේක කටපාඩම් කරවලා මේ සිලබස් එක ඔක්කොම දරුවන්ගේ ඔළුවට දාලා ගෙදර එවනවා කියලා. ඊට පස්සේ ගෙදර එවුවට පස්සේ දරුවෝ ආපහු වැඩ කරන්න ඕනේ නැහැ. ආපහු ටියුෂන් ක්ලාස් එකකට යනවා. අපි පේ කරනවා. ඒක නිසා ටියුෂන් ක්ලාස් එකේ හෝ ඉස්කෝලේ ගුරුවරු අනිවාර්යෙන් මේක කොටලා දරුවට පොවන්න ඕනේ. එතනින් එහාට දරුවෝ වැඩ කරන්න අවශ්‍ය නැහැ කියලා තමයි සමහර දෙමව්පියන්ගේ මයින්ඩ්සෙට් එක වෙලා තියෙන්නේ. හැබැයි ඇත්තටම යම් එක්සෑම් එකකට මහන්සි වුණ කෙනෙක් දන්නවා සෙල්ෆ් ස්ටඩි කියන එක දරුවෙක්ට කොච්චර වැදගත්ද කියලා. මේ සෙල්ෆ් ස්ටඩි කරනවා කියලා කියන්නේ ඉස්කෝලේ දෙන හෝම්වර්ක් ටික ගෙදර ඇවිල්ලා කරනවා කියන එක නෙවෙයි. සෙල්ෆ් ස්ටඩි එකක් ඇතුළතදී දරුවෙක් කරන්න ඕන ෂෝට් නෝට්ස් හදන එක, එයා පාඩම ආපහු මෙනෙහි කරන එක, ඊට පස්සේ එයා මේ මෙනෙහි කරපු පාඩම කොහොමද ක්වෙස්චන්ස් වලට ඇප්ලයි කරන්න කියලා හොයන එක. මට විශේෂයෙන්ම කියන්න ඕනේ O level ලියන දරුවෙක් වාගේ ගෙදර ඉන්නවා නම් අම්මා තාත්තා විදියට ඔයා දරන්න ඕන වගකීම සෑහෙන ලොකුයි. හැම සතියන්තේම පාටි වලට යන්න එපා දරුවොත් එක්ක. හැම ටර්ම් එන්ඩ් එකකදීම ට්‍රිප්ස් යන්න එපා. ඒ මාස කීපය හෝ අවුරුද්ද ඕගොල්ලන් කැප කරන්න ඕනේ ඇත්තටම දරුවගේ අනාගතය වෙනුවෙන්. ඔයාලා දන්නේ නැතුණාට දරුවන්ගේ මානසික ඒකාග්‍රතාවය බිඳුනොත් ඒක හරි අමාරුයි ආපහු ගොඩ ගන්න. ඒ කියන්නේ එක දිගට සතියක් විතර පාඩම් කරගෙන යන දරුවෙක්ට මැද්දේදී බ්‍රේක් එකක් ආවොත් ආපහු එයාට මේ මයින්ඩ්සෙට් එක ගන්න හරි අමාරුයි. මේවා හරි බේසික් දේවල්. සමහර දෙමව්පියෝ ෆලෝ කරන්න දන්නේ නැති. O level කරන දරුවෙක් චුට්ටක් නිදි මරුවා කියලා ඒ දරුවට කිසිම අයහපතක් වෙන්නේ නැහැ. ඔයාලගේ ගෙදර මොකක් හරි රූල් එකක් දාලා තියෙනවා නම් you should go to sleep at 10 o'clock. ඔයා කරන්න පුළුවන් වර්ස්ම තින් එක තමයි O level ලියන දරුවෙක්ට අන්න ඒ දේ. ඒ ළමයා හෝම්වර්ක් කරලා නිදාගත්තට පස්සේ කොහේ ළමයාට වෙලාවක් සෙල්ෆ් ස්ටඩි කරන්න. ඔයාලා කරන්න ඕනේ කොෆි එකක් හරි ටී එකක් හරි හදාගෙන ගිහිල්ලා ඒ දරුවත් එක්ක 1 hour විතර සෙල්ෆ් ස්ටඩි කරන්න ඒ දරුවට උදව් වෙන එක. දෙමව්පියෝ විදිහට ඒ අවුරුද්ද හෝ අවුරුදු එකමාර ඔයාගේ දරුවා වෙනුවෙන් කැප කරේ නැත්තම් ඔයගලන්ට මුළු ජීවිත කාලෙම දරුවා වෙනුවෙන් අඬන්න වෙනවා. පස්සේ දරුවට බනින්න එපා. ඔයා හරියට O level කරගත්තේ නැහැ. අපි ඔයාට මෙච්චර වියදම් කළා. නමුත් ඔයාට මේක කරගන්න බැරි වුණා කියලා. දෙමව්පියෝ විදිහට ඔයාගේත් වගකීමක් තියෙනවා. වියදම් කරන එකම නෙවෙයි දෙමව්පියන්ගේ වගකීම වෙන්නේ.